හයි ගයිස් කොහොමද ඔයගලන්ට ඔන්න අපි ගෙනල්ලා තිනවා VIP C set එකක්. එතකොට මේක C set එකේ අපි මේ එකක් විතරයි. ඒතර මම ඔයගලන්ට විශේෂයෙන් මම මේ දේ කියන්න ගත්තේ මගෙන් ගොඩක් කස්ටමර්ස්ලා මගෙන් අහනවා ඔයාගේ දාන රෙදි වල ක්වොලිටි කොහොමද දාන්නේ මොන වගේ රෙද්දක්ද මොන වගේ රෙද්දක්ද භාවිතා කරන්නේ මොන වගේ පැඩින් එකක්ද භාවිතා කරන්නේ මම එන්න ඒකට පොඩි උදාහරණයක් තමයි මේ පෙන්නන්න ආවේ ඔයගලන්ට. මේ දින අපේ රෙදි වල ක්වොලිටිය මම ওই පීයකින් කපලා පෙන්නන්නේ මගේ රෙදි වල තියෙන ෆිනිෂින් එක සහ ක්වොලිටිය මම ඔය පෙන්නන්නේ ඔයගලන්ට. මොකද ඔය නම්බර් 1 රෙදි විතරයි ඔහම ක්වොලිටි වලට කපලා කරන්න බලන්න පුළුවන්. මොකද හේතුව ඇවිල්ලා ඒවා ඉරෙන්නේ මොකුත් නැහැ. ඒවා සාමාන්‍යයෙන් කැපෙන්නේ නැහැ. පර්ස් වලට ඩැමේජ් වෙන්නේ නැහැ. පතුරු යන්නේ නැහැ. පැලෙන්නේ නැහැ. අන්න ඒ නිසා මොකද මම දන්නවා මේ රෙදි වල තියෙන ක්වොලිටිය කොහොමද කියන්න. ඒ වගේම කම්බියකිනුත් මම හොරලා පෙන්නනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේක වෙලා ඔක්සිජන් කම්බියකින් තමයි මම හොරලා පෙන්නන රෙදි වල ක්වොලිටිය. ඒ වගේම මේ රෙදි සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 10ක් අතර අනිවාර්යෙන් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම ගැරන්ට් කරලා දෙනවා අවුරුදු 2ක්. ඊට අමතරව මම අවුරුදු 10ක් මම ගැරන්ට් කරලා කියනවා මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. මොකද මම අවුරුදු 2 3 වගේ ඇතුළත මොන හරි ඩැමේජ් එකක් වුණොත් මම අනිවාර්යයෙන් මේ සීට් එකට අලුතෙන් හරි ගහලා දෙනවා. මොකද මම ඒ තරමට දන්නවා මේ සීට් වල රෙද්ද ක්වොලිටි කියන්න. ඒ වගේම මම දාන පැඩින් එක ඊට අමතරව ඔය ස්ටිච් එක බලා ගන්න පුළුවන් මම කරන ඔය ඩබල් නීල් එක ඒක කිසිම එහෙට මෙහෙට යන්නේ නැහැ. මොකද ඒක මම ගහන ඩබල් නීල් මැෂින් වලින්. මොකද ඔක හැමෝගෙම නැහැ ඩබල් නීල් මැෂින්. ඒක අපේ ළඟ තියෙනවා ඒ මැෂින් එක. ඒක නිසා ඔය වගේ මම දාන පන්ච් එක මම හයි ක්වොලිටි පන්ච් එක තමයි ඇඩ් කරන්නේ මේ වැඩ වලට. බලා ගන්න පුළුවන් මේ පන්ච් එකේ ක්වොලිටි කොහොමද කියලා. ඇවිල්ලා එහෙනම් thank you හැමෝටම.